ඔබ මේ එක්වන්නේ දසත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ලහිරු කපුගේ මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති සිය තායි සංචාරය ආරම්භයි. ඇවන්ගාඩ් නෞකාවේ විමර්ශන වාර්තාව මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ කොමිසමට. මුදල් ඇමති රවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනාවැකි නිවැරදි කරයි. ISIS විසින් රුසියානු ගුවන් යානය විනාශ කළායයි කියන වීඩියෝවක් මුදාහරි. දැන් පුවත් සවිස්තරාත්මකව සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද තායිලන්තය බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා මෙම නිල සංචාරයට එක්වන්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී 60 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමටයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කළ විශේෂ ආරාධනකට අනුව සංචාරය සිදු කරනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස අද පෙරවරු 7:30ට තායිලන්තය බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. සංචාරයට සහභාගී වන දූත පිරිස 60ක්. ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලාගේ ප්‍රදක්ෂිණයක්ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ බුද්ධවන්තන් විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව දෙරටේ ආර්ථික සමාජීය හා ආගමික සම්බන්ධතාවයන් වර්ධනය කිරීම පිළිබඳ මෙම නිල සංචාරයේදී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වන ඇති බව ජනාධිපති මාධ්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනවාරි මාසයේදී යුරෝපා සංචාරයක නිරත වීමට නියමිතයි. ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් සිදු කරනු විමර්ශනයේ වාර්තාව අද හෝ හෙට තමන් වෙත ලැබෙනු ඇතැයි මහා පරිමාණ දූෂණ වංචා විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම පවසනවා. එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නෞකාවේ තිබූ අවියායුධ පිළිබඳව සම්පූර්ණ තොරතුරු වාර්තාවට ඇතුළත් බවයි. අවියායුධ ගණනය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් විසින්. එහිදී තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද ලැසිල් ද සිල්වා මහතා පැවසුවා. එබැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව ගාල්වරායට රැගෙන අදාළ ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මහා පරිමාණ දූෂණ වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක්ද ඉක්ුදා නෞකාවට ඇතුල් වී පරීක්ෂණ පැවැත්වුවා. මේ වසරේදී ශ්‍රී ලංකාව ලබන ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ අනාවැකිය වැරදි සහගත බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ලන්ඩනය බලා ගොස් සිටින මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රොයිටර් පුවත් සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. පසුගියදා දිවයිනේ ඇගීම් චාරිකාවක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මේ වසරේදී 5.5% අතර ආර්ථික වර්ධනයක් ලබා ගනු ඇති බවයි. එහෙත් එම අනුමානය නිවැරදි නොවන බව පැවසූ මුදල් අමාත්‍ය රවි කරුණානායක කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වසරේදී 6.5-6.7 අතර ආර්ථික වර්ධනයක් ලැබුණු ඇති බවයි. එමෙම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ මාස මැදදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ආර්ථික වර්ධනයේ සැබෑ තත්ත්වය වටහා ගනු ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක වැඩිදුරටත් සඳහන් කළා. තව සති දෙකකින් ඉදිරිපත් කරන අයවැය පිළිබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ආයතනික බදු අඩු කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු ඇති බවයි. එහෙත් එම බදු අර්ථවත් මට්ටමකින් පවත්වා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියා. දැනට ඩොලර් බිලියන 7ක් පමණ වන මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 10 දක්වා වර්ධනය වනු ඇති බවටත් මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කළා. විරාමකින් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. දීපවාලිය වෙනුවෙන් LTTE සැකකරුවන්ට නව බලාපොරොත්තුවක්. දවසීලන්තයේ තෙවන වරටත් රග්බි ලෝක ශූරයන් වෙයි. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සිසුන්ට එල්ල කළ ප්‍රහාර සම්පතයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිසම් සභාව තීරණය කර තිබෙනවා. එහි ලේකම් ආර්යදාස කුරේ මහතා සඳහන් කළේ මෙම පරීක්ෂණය පැවැත්වීම සඳහා සාධීන කමිටුවක්ද පත් කරන බවයි.
උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාව සුරකීමේ ශිෂ්‍ය එකමුතුව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වූයේ තම පාඨමාලාව පිළිගත් වාණිජවේදී උපාධියට සමාන කිරීම යලි බලාත්මක කරන ලෙසට ඉල්ලමින්. නමුත් මහජන සාමය කඩවන ආකාරයෙන් හැසිරුණු බවට චෝදනා කරමින් කඳුළු ගෑස් ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් පොලිසිය එය විසිරුවා හැරීමට පියවර ගත්තා. එහිදී සිසුන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවගත් සිසුන් 39 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ අප මත මුදා හැරුණා. මේ අතර කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිසිය සඳහන් කළේ සිසු උද්ඝෝෂණ විසිරුවා හැරීමේදී කාන්තාවන්ට පහර දීමක් සිදු නොවූ බවයි. සිසු උද්ඝෝෂණ විසිරුවා හැරීමේදී පොලිසිය විසින් බැටම් පොළුවලට අමතරව වෙනත් පොළුද භාවිතා කර තිබුණා. පොලිසිය කාන්තාවන්ට පහර දීමක් සිදු නොවූ බව පැවසුවද සිසුයන්ට පොලිසිය පහර දෙන අයුරු මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධනාශක සඳහා ලබා දී ඇති සියලු බලපත්‍ර අවලංගු කර තිබෙනවා. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය GAW විජේසේකර මහතා සඳහන් කළේ මීට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති බවයි. මේ අනුව ග්ලයිෆෝසෙට් අඩංගු පලිබෝධනාශක ආනයනය කිරීම භාවිතා කිරීම ගබඩා කිරීම තහනම් වනු ඇති. මෙම රසායනික අඩංගු පලිබෝධනාශක දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගයකට හේතුවක් බව විද්වතුන් ප්‍රකාශ කර තිබුණා. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය GAW විජේසේකර කියා සිටියේ එම නිසා මෙම තහනම ක්‍රියාත්මක වන බවයි. ග්ලයිෆෝසෙට් රසායන ද්‍රව්‍ය අඩංගු වන පලිබෝධනාශකය තහනම් කිරීම තුළින් තේ කර්මාන්තයට බලපෑම් එල්ල විය හැකි බව තේ වැවිලිකරුවන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මේ සඳහා විකල්ප හඳුන්වා දී ඇද්දැයි අප කරුණු විමසුවේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගෙන්. ඔහු කියා සිටියේ දැනටමත් ඊට විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති පලිබෝධනාශක වෙළඳ පොලේ අලෙවිය සඳහා පවතින බවයි. පෙරේදා දිනේදී කොළඹ වරායේ නැංගුරන්ලා ඇති පොහොර නෞකා දෙකක්ද කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී අනාවරණය වුණේ මෙරට ප්‍රධාන පොහොර සමාගම් දෙකක් ආනයනය කළ එම නෞකාව තුළ තිබී පොහොර මෙට්‍රික් ටොන් 30000ක් ප්‍රමිතින් තොරව ඇසුරුම් කර තිබූ බවයි. එසේම වකුගඩු රෝගකාරකයක් ලෙස සැලකෙන කැඩ්මියම් වැඩි ප්‍රතිශතයක් තිබූ බව පෑලියගොඩ පිහිටි පොහොර සමාගමක තෝග ගබඩාවක තිබූ පොහොර තොගයකටද පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය මුද්‍රා තැබුවා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක බලධාරීන්ට කළ දැනුම් දීමකින් පසුවයි. බන්ධනාගාර ගතව සිටින රැඳවියෙක් වෙනුවෙන් රජය දිනකට රුපියල් 500ක පිරිවැයක් දරන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 18000ත් 20000ත් අතර රැඳවියන් සංඛ්‍යාවක් මෙරට බන්ධනාගාර තුල සිටින බවයි. මෙම රැඳවියන් අතුරින් නිදහස් කළ හැකි සාධාරණ කරුණු සහිත රැඳවියන් කඩිනමෙන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද නවීකරණය කරන ලද යාපන බන්ධනාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය තිලක් මාරපන සඳහන් කළා. මේ අතර දැනට බන්ධනාගාරගත කර සිටින LTT සැකකරුවන් ලබන 10 වෙනිදාට යෙදෙන දීපවලි උත්සවයට පෙර නිදහස් කළ හැකි වෙතයි කිව නොහැකි වුවද ඔවුන් කඩිනමෙන් අප ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී කියා සිටියා. LTT ත්‍රස්තවාදීන් ලෙස රිමාන්ඩ් බාරී සිටින සැකකරුවන් LTT සැකකරුවන් කියලා වෙනම වර්ගීකරණයක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. අසභ්‍ය වෙබ් අඩවි තහනම් කොට ඊට පිවිසීමේ අන්තර්ජාල මාර්ග අවහිර කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බව උපදේශන හා සංහිඳියා සභාව පවසනවා. උපදේශන හා සංහිඳියා සභාවේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩෝල් මහතා කියා සිටියේ ළමා අපචාර සිදුවීම් වර්ධනයට හා අපරාධ රැල්ල නැග ඒමටද එයත් එක් හේතුවක් බවයි. ඒ අනුව මෙම පෙත්සමට මහජන අත්සන් ලබා ගැනීම නොවැම්බර් මාස 4 වන දින පෙරවරු 9 සිට සවස 6 දක්වා කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි. ඉක්බිතිව මෙම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලූ මහජන පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කරනු ඇති. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ආදී බොහෝ අපරාධ සඳහා මෙම අසභ්‍ය වෙබ් අඩවි තුලින් දරුවන්ගේ මනස විකෘති වීමද යම් බලපෑමක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ඒ පිළිබඳ වහාම ජනතාවගේද පාලකයන්ගේද අවධානය යොමු විය යුතු ඇති බවත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩෝල් මහතා කියා සිටියා. ඉකුත් රජයේ සමයේ බේරුවල අලුත්ගම ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු සිංහල ද්‍රවිඩ මුස්ලිම් ආදී ජනකොටස් අතර සංහිඳියාව ගොඩනගනු පිණිස ඇති කරන ලද උපදේශනය හා සංහිඳියා සභාවේ සභාපති ලෙස අස්ලාම් ඔත්මාන් මහතාද නීති උපදේශක ලෙස හිජාබ් හිස්බුල්ලා මහතාද කටයුතු කරනවා. විරාමයකින් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න.
විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. දිවංගත ජනාධිපති ජී.ආර්. ජයවර්ධන මහතාගේ 19 වන ගුණානුස්මරණ උත්සවය අද කොළඹ 7 ජී.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවේදී සංඝයා වහන්සේලා වෙනුවෙන් සංඝ දක්ෂිනාවක්ද පවත්වනු ලැබුවා. මේ අවස්ථාවේදීද තිඹිරිගස්යායේ අශෝකාරාමේ විහාරාධිපති ගැටහැත්තේ සෝබිත් ස්වාමින් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක්ද කරනු ලැබුවා. මේ අවස්ථාවට ස්වාමින් වහන්සේලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ජේ.ආර්. ජයවර්ධන පවුලේ නෑදෑයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. 1978 සිට 1989 දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ජනාධිපති ධූරය හොබවා සිටියා. ජයවර්ධන මහතා 1977 දී ශ්‍රී ලංකා අගමැති ලෙස තෝරාපත් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවටද පත් වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතා වසර 100ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයේ 1996 වසරේදී. දැන් අවධානය රටවටා වාර්තා වූ පුවත් කිහිපයක් වෙත. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20400ක් වාර්තා වී ඇති අතර රෝගය හේතුවෙන් සිදු වූ මරණ 37ක්ද වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සම්ප්‍රවීර මහතා සඳහන් කළේ ඩෙංගු අවදානම හේතුවෙන් මේ දිනවල පවතින උණ රෝගය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බවයි. මේ අතර මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඩෙංගු වාහක මතුරු මර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සීක්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්ධනයට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය 28 වනදා කතානායකවරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. මීටර් 400ක් පමණ පළල ඇති ග්‍රාහකයක් ඊයේ පෘථිවිය සමීපයෙන් ගමන් කළා. 2015 TB 145 ලෙස නම් කරනු මෙම ග්‍රාහකය ඊයේ රාත්‍රී දඩයක්කාර තාරකා රාශිය පසු කරගෙන ගමන් කළේ චන්ද්‍රයාට වඩා මදක් ඈතින්. ඒ යුරෝපා අභ්‍යාකාශ ආයතනයේ මගින් ඡායාරූපගත කිරීමටද සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ගාලෝකාගාරයේ අධ්‍යක්ෂක ප්‍රියංගා කෝරළකම සඳහන් කළේ ග්‍රාහකය අපේක්ෂා කළ පරිදි පෘථිවිය හෝ චන්ද්‍රයා සමග ඝට්ටනයකට ලක් නොවූ බවයි. නැවතත් 2027 වර්ෂයේදී ඊයේ පෘථිවිය ආසන්නයේ ගමන් කළ ග්‍රාහකය මෙන් දෙගුණයක් විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දිය දීවරයන් 6 දෙනෙකු ටෝලර් යාත්‍රාවක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. තලයිමන්නාරම වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී ඊයේ මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත්තේ වෙරළාරක්ෂක බලකාය විසින්. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ දීවරයන් පිරිස මෙම වන විට තලයිමන්නාරමට රැගෙන වී ඇති අතර ඔවුන් දීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාර දීමට නියමිත බවයි. හික්කඩුව පැරැලිය වෙරළ තීරයේ නවතා තිබූ දීවර බෝට්ටු 3කට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ එක් බෝට්ටුවක් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනෙක් බෝට්ටු දෙකකට සුළු අලාභ සිදු ඇති බවයි. පැරැලිය වෙරළ තීරයේ එක් ස්ථානයක දමා ගොස් තිබූ සැකකටයුතු යතුරු පැතියක්ද සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියේ සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. පොලිස්පති NK ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා උගණ්ඩාව බලා පිටත් යාම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා පත් කර ඇති බව සඳහන්. අද සිට ලබන 5 වෙනිදා දක්වා ඔහු වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 5 වෙනිදා සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති ආරක්ෂක අංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති SM වික්‍රමසිංහ මහතා පත් කර ඇති බවයි. මාස 3ක කාලයක් අවදමනයක් වාර්තා වීමෙන් පසු ඔක්තෝබර් මාසයේදී මෙරට 101.7ක උද්ගමනයක් වාර්තා වී තිබෙනවා. ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල ඍණ උද්ගමනයක් වාර්තා වූයේ විශේෂයෙන් විදුලි බිල් පතෙහි අඩුවීමද ඊට එක් කර තිබූ බැවින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ එහි බලපෑම ඔක්තෝබරයේ සිට ඉවත් කිරීමටයි. එම පියවර මෙන්ම ඇතැම් ආහාර වර්ගවල මිල ඉහළ යාමද ඔක්තෝබර් මාසයේදී වාර්ෂික උද්ගමන වේගය ඉහළ යාමට හේතු වී තිබෙනවා. දුම්රිය හා ඒ ආශ්‍රිත අද සිට සිංගමන් යැදීම තහනම් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා පොලිසිය සහායද ලබා ගන්නා බවයි. ඒ මහතා කියා සිටිය අද සිට දිවයිනේ සියලුම දුම්රිය ස්ථානවලින් යාචකයින් ඉවත් කිරීමේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කළ බවයි. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ සාමාන්‍ය මකී ජනතාවට සිදුවන හිරිහැර වළක්වාලීමටත් විවිධ අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ වූ
පුද්ගලයන් යාචකයින් ලෙසින්ද හඳුනාගෙන සිටින බවත් එවැනි තත්ත්වයක් මත දුම්රිය මගින් ජනතාවගේ පහසුව සඳහා මෙම පියවරගත් බවයි. මීට පෙරද දුම්රියවල සිංගමයි යැදීම තහනම් කරනද එය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ. විරාමකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත් පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින් ඊජිප්තුවේ සිනායි පළාතේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක් වූ රුසියාවට අයත් KGL 9268 දරන මගේ කුවන්යානයට ප්‍රහාරයක් එල්ල කළ බවට වීඩියෝ සාක්ෂියක් මේ වන විට අන්තර්ජාලයට එක් වී තිබෙනවා. IS ඉස්ලාම රාජ්‍ය අන්තවාදීන් විසින් මේ අන්තර්ජාලයට එක් කර ඇතැයි සඳහන්. IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව රුසියාව සිදු කරන ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ සිය ගණන් මුස්ලිම්වරු ජීවිතක්ෂයට පත්වන බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊජිප්තුවේ සිනායි පළාතේ සිටින ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් නිවේදනයක්ද නිකුත් කරමින් පවසා තිබුණා. සෙනසුරාදා අලියුම ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසු රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානයේ සුන්බුන් නැති ස්ථාන වෙත ඊයේ වන විට ළඟාවීමට ආරක්ෂක අංශ සමත් වී තිබුණා. එයාබස් A321 මාදිලියේ මෙම යානයේ සුන්බුන් ආශ්‍රිතව මලසිරු රැසක් හමු වී ඇති අතර ආසන බඳපටිද සමග මියගොස් සිටින මගින් දැකගත හැකි බව සිද්ධ වූ ස්ථානයේ පසුවන ආරක්ෂක අංශ පවසනවා. මේ වන විට යානයේ කළු පෙට්ටි දෙකම හමු වී ඇති බැවින් එහි වැඩිදුර පරීක්ෂණ කඩිනම් කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට මලසිරුර 130කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර කිසිවෙකුත් ජීවතුන් අතර සිටිනු ඇති බව විශ්වාස කළ නොහැකි බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ ගමන් කළ මගින් 217න් 214ක් රුසියානුවන් වන අතර සෙසු තිදෙනා යුක්‍රේන ජාතිකයන්. මේ අතර කාන්තාවන් 138ක් පිරිමි පුද්ගලයින් 62ක් කුඩා දරුවන් 17ක් සිට තිබෙනවා. මෙම යානය ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවර දක්වා පියාසර කරමින් තිබියදී අනතුරට ලක්ව තිබුණු අතර ඊයේ කයිරෝ වේලාවෙන් අලියුම 5:51ට යානය ගුවන්ගත වී විනාඩි 23කින් ඒ රේඩාර් තිරයෙන් අතුරුදහන් වී තිබුණා. යානය ගමන් කර ඇත්තේ අඩි 31000ක පමණ උසකින් වීම හේතුවෙන් ඊට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම ගැනද මේ වන විට මතභේද මතුවී තිබෙනවා. ලොවට වාර්තාව පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. පිලිපීනයේ දකුණු සැම්බොංගා ප්‍රදේශයේ පොදු වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් 6 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇති වූ මෙම ගින්න හේතුවෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. විදේශ මාධ්‍ය වාර්තා කළේ අවිධිමත් ලෙස එලා තිබූ විදුලි රැහැන් වලින් සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගිනි පුළිඟු වෙළඳ සැල්වල තිබූ රෙදි පිළි මතට වැටි ගින්න හටගෙන ඇති බවයි. මාලදිවෙන් ජනාධිපති අබ්දුල්ලා යමින් ගමන්ගත් අධිවේගී බෝට්ටුවේ පිපිරීමක් සිදුකොට ඔහු ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ලවන පුද්ගලයන් 5 දෙනෙකු මලයාසියාව පිටුවහල් කර තිබෙනවා. මාලදිවින් ජාතිකයන් වන මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අධිවේගී බෝට්ටුවේ පිපිරීම සිදු වූ පසුගිය සැප්තැම්බර් මාස 28 වනදායි. බෝට්ටුවේ පිපිරීමෙන් ජනාධිපතිවරයාට හානියක් සිදු නොවූ අතර ඝාතන කුමන්ත්‍රණයක නිරත වූ බවට උපජනාධිපති අහමඩ් අදීබ් පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණා. සිරියාව කේන්ද්‍ර කොටගෙන මැද පෙරදිග කලාපයේදී ඇමරිකාව සහ රුසියාව අතර ආදේශක යුද්ධයක් ඇතිවිය හැකි බවට රුසියාව අනතුරු අඟවනවා. රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් කියා සිටියේ මේ හේතුවෙන් කලාපය තුළ ඇමරිකානු සහ රුසියානු හමුදා අතර දැඩි සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරියාවේ විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය වීම සඳහා ඇමරිකානු විශේෂ බලකායේ විශේෂඥයන් 50 දෙනෙකු එහි යවන බව ඇමරිකාව ප්‍රකාශ කිරීමත් සමගයි. යුද්ධ විචාරකයන් පෙන්වා දෙන්නේ සිරියාව තුළ මෙතෙක් ඇමරිකානු හමුදා ප්‍රසිද්ධියේ කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර විශේෂ වැදගත්කමකින් යුක්ත වන බවයි. දකුණු කොරියාව, ජපානය සහ චීනය යන රටවල නායකයන් කොරියාවේ සෝල් නුවරදී අද විශේෂ හමුවකට එක්වෙනවා. ඓතිහාසික දේශපාලනික සහ භූමිය පිළිබඳ පසමිතුරුකම් පවතින මෙම රටවල නායකයන්ගේ එක්වීම සැලකෙන්නේ විශේෂ සිදුවීමක් ලෙසයි. දකුණු කොරියානු ජනාධිපති පාක් ගුවෙන්හේ, ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙචියාන් ඊට සහභාගී වනවා. ඔවුන් මෙලෙස එක්වන්නේ ආර්ථික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. විරාමයෙන් අනතුරුව ක්‍රීඩාපුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩාපුවත් නව ශ්‍රීලන්තයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම මෙවර රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ එංගලන්තයේ ටුකින්හැම් හිදී ඕස්ට්‍රේලියා පිළ ලකුණු 34ට 17ක් ලෙස පරාජයට පත් කරමින් believe the greatest rivalry in rugby, and this afternoon at Twickenham, South Africa and New Zealand meet to decide the fifth.
නවසීලන්තයේ රබ්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළ තුන්වන අවස්ථාව මේ වන නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාරද ඉතා ඉහළ මට්ටමක පැවතුණා. මීට පෙර කිසිදු කණ්ඩායමක් එම දස්කම දක්වා නොමැති අතර පිට දෙවරක් රබ්බි ලෝක කුසලානයේ දිනූ ප්‍රථම කණ්ඩායම ලෙසද නවසීලන්තය වාර්තාපතට එක් වුණා. තරගේ අර්ධයක් නිම වෙදී නවසීලන්තය ලකුණු 16ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියා. එහෙත් දෙවන භාගයේදී ඕස්ට්‍රේලියාව තියුණු තරගයක් ලබා දෙමින් 14ට 21ක් ලෙස නවසීලන්තයට සමීප වූද අවසානයේ සුපුරුදු දස්කම් දක්වමින් ජයග්‍රහණය කළේ නවසීලන්තයයි. The Springboks, the heart still beats. Matfield loses it. It's all over. New Zealand, the first team to make it to 4 World Cup finals. They had to fight every inch. A third cup for his nation. A first on overseas soil. සිය ජයග්‍රහණයෙන් අනතුරුව නවසීලන්ත රබ්බි කණ්ඩායම සිය සුපුරුදු හකා නර්තනයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මේ අතර 2015 ලෝක රබ්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක පුදුම සාගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා. මේ සිදුවීමෙන් පසු එම ක්‍රියාව නිවැරදි කරන්නට නවසීලන්ත කණ්ඩායමේ බිල් විලියම්ස් නැමැති ක්‍රීඩකයා ගත අපූර්ව උත්සාහයක්ද මෙම දර්ශන පිළින් දැක්වෙනවා. විරාමකින් අනතුරුව විදේශ විනිමය අනුපාතයන් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දිනට ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන් ඒ සමගින් ආදර නියමිත දසත ප්‍රධාන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. සමගන්නා මොහොතේ ඔබට ජයශ්‍රී.